ලස්සනම කතාවක් තමයි මට ඕන වුණා ලංකාවේ McDonald's එකටයි KFC එකටයි ෆයිට් එකක් දෙන්න. ලෝකල් ප්‍රොඩක්ට් එකක් දාලා. පටන් ගත්ත කම්පැනි. ඒ කම්පැනි නම Country Cafe. මේකට ගත්තා ලොකු බිල්ඩිමක් රාජගිරියේ. වැඩේ පටන් ගත්තා. ඩක් ඉන්වෙස්ට් කරා. ඒක අපි ප්‍රොඩක්ට් එකක් හැදුවා. ඒකට අපි කිව්වේ ඌඩල් කියලා. ක්ෂණික කෑම වර්ගයක්. ක්ෂණික කෑම වල රහස තමයි ඕනෑම තැනක කොහේ හරි ෆ්‍රැන්චයිස් කරාම එක වගේම හදන්න පුළුවන් වෙන්න බෑ. සරල රෙසිපි එකක් වෙන්න ඕන. ඉතින් අපිම රෙසිපි එකක් හැදුවා. මේ ප්‍රොඩක්ට් එක කොන්සිස්ටන්ට් නෑ. 10ක් විතර එක විදිහට එනවා. 11 වෙනි එක වෙනස්. ඒක හරි කරදරයක්. ඊට පස්සේ try කරා හරි ගියේම නෑ. ඊට පස්සේ ඒක වැහුවා. ඒ බිල්ඩිමේ අවුරුදු දෙකකට අපි රෙන්ට් එක ගෙවලා තිබුණා. ඉතින් මම කල්පනා කරා දැන් මේ බිල්ඩිමේ මොන හරි කරන්න ඕන කියලා පටන් ගත්තා මේ පවර් හවුස් කියලා ටෙලිවිෂන් ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රොඩියුස් කරන තැනක්. ඒකත් ෆේල් වුණා. ඒක වහල්කොට පටන් ගත්ත එක තමයි අද මේ දෙරණ කියලා විල නැවතුනේ. ඒකයි අදටත් දෙරණ IT කම්පැනිගේ නම පවර් හවුස් ලිමිටඩ්. දෙරණත් අවුරුදු 3ක් ටිකටම ෆේල් වුණා. ඇත්තටම වහන මට්ටමට ආවා. වහන මට්ටමට කියන්නේ විරාජ් මට පළවෙනි වතාවට ජීවිතේ ප්‍රෙෂර් කියන එකක් ගැටතියක් කියන එකක් දැනුනේ දෙරණ නිසා. මොකද සප්ලයර්ස් ලගේ ගෙදරට එනවා සල්ලි ඉල්ලගෙන ෆස්ට් ටයිම්. ඊට පස්සේ කොහොම හරි ඒක ඇතුලේ ආයිමත් අපි නිර්මාණශීලීව හිතලා ලොන්ච් කළා ලස්සන දෙරණ කියලා. ඊට පස්සේ තමයි මේ ලංකාවේ අතිශය සාර්ථක මොනවාදපත් උනේ. මේක පිටිපස්සේ තියෙන ෆේල් වෙච්ච කතා ගොඩක්. මම ආසයි ගැන කතා කරන්න. මොකද ෆේල් වෙනවා කියන්නේ නෙගටිව් දෙයක් නෙමෙයි.